රිසල්ට් එක බල්සසානේ දැන් පත් වුණා කියලා අපිට ආරංචිය මේ හේමන්ත සහෝදරයා තමයි උපනගරාධිපති කියලා අපිට දැනට මොකද දැනෙන හැඟීම අපිට ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ පෞද්ගලිකව මට නෙමේ මේක රට ලැබපු මේකක් හැටියට තමයි මම ඇත්තටම හිතන්නේ මේක පෞද්ගලිකව මට නෙමේ මේ රටට වෙච්ච හොඳ දෙයක් කියලා තමයි මම නම් දකින්නේ මේ වෙන මේවත් එක්ක ඇත්තටම සාම්ප්‍රදායික UMP බලකොටුව වයිතේ සුණු විසුණු වෙන දවස් අද තමයි මං හිතන්නේ සෑහෙන ගේම් ගැහුවා කියන්නේ මේක අපි දන්නවා කරපු දේවල් මේ හිරේ නෙමෙයි මේ බෙල්ලුම් ගස්සවත් වැව්වත් මදි මේක අය හිටපු අය කරපු මේ අකටයුතු නගරාධිපතිලාට අමතරව තව ඒ වැඩ කරන කට්ටියත් ඉන්නවා ඒවට උදව් දීපු මේ ඒක තමයි මට ඇත්තටම කියන්න තියෙන්නේ ඇත්තටම අද පත්ලෙන්න සන්තෝෂයි මේ සිදුවීමත් එක්ක මොකද හිතන්නේ ඡන්දේ හරිම සතුටුයි ඔව් මේක ඉතින් අපි බලාපොරොත්තු වෙ හිටියා හරිම සතුටුයි මොකද හොරුන්ට නෙමෙයිනේ ගියේ අපිට කියන්නේ මොකද රිසල්ට් එක කියන්නේ අම්මෝ හරිම සතුටුයි කියා ගන්න වචන නැහැ හරිම සතුටුයි අපේ මැඩම් වෙනුවෙන් අපි ආවා ඉතින් අපේ මැඩම් එන්න ඕනේ අපි දිනන්න ඕනේ මේ හොරු ටික ඔක්කොම එලවන්න ඕනේ මේ රටට හොඳක් වෙන්න ඕනේ එච්චරයි මොකද කියන්නේ මේකනේ ලෝකේ කොයකත් හැමදාම සත්‍ය තමයි ජයග්‍රහණය කරන්නේ හොඳ දෙයට සුභ ධර්මයන් පැත්තෙම සහයෝගය දෙනවා හරි දෙයට තමයි හිටියේ අපි විශ්වාසයක් තිබුණා සත්‍ය ජය ගන්නවා කියලා ඒ සත්‍ය ජය ගත්තට රටේ ජනතාවට බොහොම ස්තුතියි ඒ ගැව්වා නේද කට්ටිය ඔව් ගැව්වා කියන්නේ මේ හොරගේම් නෙමෙයිනේ හොරගේම් නෙමෙයි සල්ලි යට කරලා එමු නෙමෙයි දැන් වීඩියෝවල නගන්න පුළුවන් නමුත් හරි දේ කෙරුවා හරි දේ විදියට කිව්වේ එහෙනම් අපිට ලොකු සතුටක් තියෙනවා නැත්තම් මේකේ තිබුණේ වංචනික දේවල් ඔක්කොම තිබුණේ ඒව ඔක්කොම නිදහස් කරලා මාලිමාවේ බලයක් අපිට ලැබිලා තියෙනවා ඒ බලය අනුව අපි මේ ගම්මට්ටමින් අපේ දියුණුවක් තියෙනවා අපි ඔක්කොම හදනවා රට හදලා මේ ලංකාවේ නගර සභාවේ තොරු ඇති නේද ඔක්කොම අයින් කරනවා නගර සභාවෙ ඉන්නේ ඔක්කොම හොරු ටික අයින් වෙනවා ඊට පස්සේ අයින් කරනවා අපේ නගරාධිපති කියන්නේ විශිෂ්ට ගණයේ කෙනෙක් ඒ කියන්නේ වංචාවක් දූෂණයක් කිසිම දෙයක් නැති ඒ කියන්නේ අපේ නගර සභාවට පත් වෙලා ඉන්නේ හැම മന്ത്രി බලයක් මේ වගේ තමයි ඒ නිසා අපිට ලොකු සතුටක් තියෙනවා ඒ වගේම අපි ලොකු බලයක් පිටවල මේ රාජකාරී කටයුතු කරනවා අපිට රට හැදෙන්න ඕනේ අපේ අනාගත දරු පරපුර හැදෙන්න ඕනේ අපේ රටේ වංචාවක් නැති හොරබොරු නැති සමාජයක් වී වෙන්න ඕනේ ඒක දෙන්නත් පුළුවන් මාලිමාවේ රජයට විතරයි අපිට කියන්නේ මොකද්ද දැනෙන්නේ ගොඩක් සන්තෝසයි හරි සන්තෝසයි අපේ රායි සහෝදරිය තමයි නගරාධිපති ධූරයට පත් වුණේ ඉතින් ගොඩක්ම සතුටුයි අපේ ගැහණු කෙනෙක් ගැහණු එකට ඒක නිසා එයා එක මිටට ඒක නිසා හරි සන්තෝසයි ඇත්තටම කියන්න වචන නැහැ හරිම සතුටුයි රායි සහෝදරියට ජය වේවා අපි කියන්නේ හරිම සතුටුයි ලේඩි කෙනෙක් මේ පොසිෂන් එකට ආපු එක හරිම සතුටුයි ෆියුචර් එකේදී යාට පුළුවන් හොඳ දේ ඔක්කොම කරයි කියලා අපි විශ්වාස කරනවා congratulations to රායි සහෝදරි
වේලාවක් ඉදිරි මේ ලැබිච්ච රිසල්ට් එක ගැන මොකද හිතන්නේ? හරිම සතුටුයි අපිට මේ අපේ හිතේ තිබිච්ච බලාපොරොත්තු හැමදේම ඉෂ්ටුණා. අපිට ඒක කියා ගන්න වචන නැහැ මේ වෙලාවේ. කියාගන්න බැරි සතුටක් තමයි අපිට බොහොම සතුටුයි අපේ කාන්තාවක් මේ විදියට ජයග්‍රහණය කරා කියන්නේ අපේ රටට බොහොම ලොකුම සෙතක් ලැබපු කාලයක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. අපේ වායි සහෝදරිය අපි ගන්න බොහොම උත්සාහ කරා. බොහොම මේ මහන්සි වුණා. ඒ විදියට දැන් දෙලින්ම වැඩ කරු ඔරු බොරු නැතුව වංචාව නැතුව මේ රටේ නගර සභාව හොඳින් ලස්සනට අදන්න අපි වායි සහෝදරියට ඡන්දය දුන්නේ. අපි ආවෙනුවෙන් මාර විදියට දුක් වුණා. අපි මාර විදියට සතුටුයි දැන්. ගොඩාක්ම අපේ බලාපොරොත්තු එයා මේ නගරාධිපතිනිය වීම තමයි අපේ එකම බලාපොරොත්තු. මේ මේ විනිවිදව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ජනතාවට මේකේ තියච්ච දූෂණ එලි කරලා දූෂිතයන්ට දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් ඉදිරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. හරි සතුටුයි මාලිමාව දින ජයග්‍රහණය කරපු වැඩ ගන්න මේ මාලිමාව දිග කාලයක් නගර සභාව පත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද හිතන්නේ මේ ඡන්දේ රටම බලාගෙන හිටියා. මට හිතෙන්නේ මෙහෙමයි. සටනක් තිබ්බේ. ඔව් මම මෙහෙම දෙයක් අදහස් කරනවා. රට ජාතිය වෙනුවෙන් මම සෑහෙන සටනක් කරනවා. ඒක නිසා මම කැමති රට දියුණු වෙනවා නම් මොන පක්ෂයක් දින්නත් මට ප්‍රශ්නයක් නැහැ. මම බුද්ධ පුත්‍රයෙක් හැටියට මම ආසයි මේ කොළඹ 15 දියුණු කරන්න පුළුවන් මේ මැතිණියට පුළුවන් නම් ඒක ලොකු වටිනාකමක්. ඒකෙන් අපි හිතනවා ජනාකීර්ණ ප්‍රදේශවල අපි ජීවත් වෙන්නේ ඒ ජනාකීර්ණවල පොඩි ළමයිට සෑහෙන අත්වලක් කරගන්න පුළුවන් මේ නගර සභාවෙන්. සල්ලි වැඩියෙන්ම තියෙන නගර සභාවේ ලංකාවේ කොළඹ මහනගර සභාව. මේකට තමයි ගොඩක් කට්ටිය පොර කෑවේ. ඉතින් මේ පොර බදලා ජයග්‍රහණය කරා නම් ජනාකීර්ණ ප්‍රදේශ වලට බහැලා අහිංසක දුප්පත් ළමයිගේ දුක සැප බෙදාගෙන ඔබතුමියට එතකොට ලොකු ශක්තියක් වෙලා ඊළඟ මැතිවරණයකදීත් ජයග්‍රහණය කරන්න පුළුවන්. මේ නගරාධිපති වෙන්න ඕනේ නැහැ. එතකොට පාර්ලිමේන්තුවට හරි යන්න පුළුවන්. හැබැයි ජනාකීර්ණ ප්‍රදේශක තමයි මේ කොළඹ 15 මේ නගරාධිපතිතුමිය තේරුණේ. ඒකට අපි ආශිර්වාද කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ හැටියට මට දේශපාලන පක්ෂ තිබුණට මං ගරු කරනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒක නිසා මේ විජයග්‍රහණය කරලා විජයග්‍රහණයක් කරගෙන ජනාකීර්ණ ප්‍රදේශවල ළමයිටම උදව් කරන්න කියලා මම කියනවා. අපේ ප්‍රතිඵලය සාර්ථකයි. හොඳයි. ඔව්. අපි ස්වාධීන කණ්ඩායමෙන් ඉල්ලුවේ අපේ මාලිමාවට අපි ජය දුන්නා. අපිට ඉතපු විදිහට අපිට ලැබුණා. ඒකයි අපිට ජයග්‍රහණය. රටට සේවයක් කරන්න ඕන ඉඳලා සෑහෙන ෆයිට් එකක් දීලා ඉතර විදිහට මේ සහයෝගයෙන් ඔක්කොම එකතු වෙලා මේ මනාපට ඔරු අයින් කරලා හොඳ පිරිසුදු මේ පිරිසිදු කරලා හොරු ටික එලවන්න ඕනේ අපිට එච්චරයි ඕනේ. මාලිමාවට ජය වේවා. මේ කොළඹ තියෙනවා මේ පාකින් මාපියාවක්. පාකින් මාන රුපියල් 35000ට 45000ට පාකින් බොක්සයක් අරගෙන කුඩුකාරයෝ ගංජාකාරයෝ දාලා වතු වල ඉන්න කුඩු විකුණපු ගෑනු දාලා මිනිස්සුෙකුට එන්න බෑ. ආපු ගමන් බත්තයක් අරගෙන ලෙඩෙක් බලන්න හොස්පිටල් එකකට එන්න බෑ. ළමයෙකුට වින්දනයක් ලබන්න ගෝල් පෙස් එකකට එන්න බෑ. නවතර වල දහස් ගණන් ඉල්ලලා රණ්ඩු කරනවා හැමදාම. ඔය පොලිසිය වල වාර්තා චෙක් කරන කොල්ලු පිටියේ බම්බල පිටියේ හැමදාම මේ පාකින් ප්‍රශ්න. මේවා නගර සභාවට ගලාගෙන එන විදියට මේ මුදල් ගලාගෙන එන විදියට මේක වැඩ පිළිවෙල මැඩම්ට කියන්න අපි ආවේ. අපිට හරි සන්තෝෂයි මේ මාලිමාවේ රජය යටතේ මේකපත් වෙච්ච එක ගැන. නැත්තම් හොරුන්ට මේ නගර සභාව නොගිහින් මේ මාලිමාව රජයට ගියා අතරම අපි අනේක වාරයේ ස්තුතිවත් වෙනවා. ඉඩ